ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්න වේදනානාශකයක් වගේ අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ගොඩාක් අමාරු වුණාට පස්සේ තමයි වෛද්‍ය ප්‍රතිකාර වලට ගොඩක් දෙනා යොමු වෙන්නේ. ඉතින් මේ වේදනානාශක වලින් ඔබට ගිය ප්‍රතිකාර ක්‍රමයක් තමයි හෝමියෝපති කියන්නේ. ලබා දෙන ඖෂධ එකක්වත් වේදනානාශක ඖෂධ නෙවෙයි. රෝග මූලයටයි ප්‍රතිකාර කෙරෙන්නේ. දැන් ගොඩාක් නිදන්ගත තත්ත්වයට පත් වෙච්ච කට්ටිය කියන්නේ අපිට හම් වෙන රෝගීන් බහුතර අවුරුදු 10 12 අවුරුදු 20 වගේ මේ රෝග මේ හන්දි වේදනාවල වලින් පීඩා විඳින උදවිය තමයි හම් වෙන්නේ. ඒ වගේ කට්ටියට මේ තත්ත්වය සුව කරගන්න ඇත්තටම දීර්ඝකාලීන ප්‍රතිකාර වලට යන්න වෙනවා. නමුත් අනිත් දේ තමයි දැන් දීර්ඝකාලීන ප්‍රතිකාර කරනකොට ගොඩක් දෙනෙක් බයයි. ඖෂධ පාවිච්චි කරන්න දීර්ඝකාලීනව. නමුත් මේ හෝමියෝපති ඖෂධ පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ නැහැ. නිවැරදි භාවිතයත් එක්ක කිසිම අතුරු ආබාධයක් නැහැ. ඉතින් හන්දි වේදනාවල් වලින් පීඩා විඳින කෙනෙක්ට මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයත් එක්ක එකතු වෙලා ඔන්ගෙම තියෙන අපහසුකම් වලට වේදනාවල් ඉදිමුණක් මේ හැම දෙයකම සාර්ථක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.